ඉතින් ඔයත් ආෆ්ටර් එෆෙක්ට්ස් යූස් කරගෙන නම් මෙන්න මේ විදිහට වීඩියෝ එක ෆේස් එක ට්‍රැකින් කරන්න දන්නේ නැත්නම් මේ වීඩියෝ එක බලන්න. ඉතින් ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙතන වින්ඩෝ කියන පැනල් එකට ගිහිල්ලා ඉතින් ට්‍රැකර් කියන ඔප්ෂන් එක පැනල් එක ඕපන් කරගන්න එක. ඊට පස්සේ ඔයගොල්ලෝ වීඩියෝ ක්ලිප් එක සිලෙක්ට් කරලා එස්ටැබ්ලිෂ් මොෂන් කියන එක ක්ලික් කරන්න. ඊපස්සේ මෙතන ට්‍රැක් පොයින්ට් එකක් ඇඩ් වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ ඔයගොල්ලෝ ට්‍රැකින් වෙන්න ඕනේ තැනට මේක මෙන්න විදිහට ඩ්‍රැග් කරගන්න එක. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මෙතන යට තියෙන ට්‍රැකර් කියන ඔප්ෂන් ඊට පස්සේ මෙතන තියෙන ඇනලයිස් කියලා ඔප්ෂන් එක. ඒක මෙන්න මෙතන ඇනලයිස් ෆෝට් කියලා තියෙන අන්න ඒක ක්ලික් කරන්න. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ බලන්න පුළුවන් මෙන්න මේක ට්‍රැක් පොයින්ට් එකක් ගිහලා තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මේක ඇප්ලයි කියන එක දුන්නාට පස්සේ මේකට ඇප්ලයි වෙනවා. ඊට පස්සේ මෙතන අහනවා මොෂන් ට්‍රැක් ඇප්ලයි ඔප්ෂන් කියලා. ඉතින් මම හිතනවා ඕකේ දෙන්න. ඒකට කරන්න ඕනේ ඔයගොල්ලෝ මෙතනට ගිහිල්ලා මෙතන ට්‍රාන්ස්ෆෝම් කියන එක යටතේ ස්කේල් එක වැඩි කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ පොසිෂන් එක වැඩි කරගන්න එක මේ විදිහට. මේ විදිහට පොසිෂන් එක වැඩි කරන්න තමයි ඊළඟට කරන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට ගැලපෙන ගන්නට මේක ස්කේල් එක වැඩි කරගන්න එක අඩු කරගන්න එක බලන්න පුළුවන්. ඉතින් වැඩි කළා ඊට පස්සේ ඔයගොල්ලන්ට මේක ප්ලේ කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක හැදිලා තියෙන විදිය.